72 කියන මේන් ලෙවල් එකට තමයි ඔයාලා ඇවිල්ලා ඉන්නේ. ඒ ඇවිල්ලා ඒතර ඒ වලෙන් අපි එළියට බැස්සට පස්සේ ලිෆ්ට් එක ගාවින් එතන ඉඳන් මෙතනට එනකන් ඔයාලා ඇවිදගෙන ආපු මාර්ගේ බැලුවොත් මේ බලන්න මේකේ සම්පූර්ණ ගල තියෙනවා. ඒකට අපි කියනවා ගල් දෝනාවක් එහෙම නැත්නම් ක්‍රොස් කට් එකක් කියලා. ඊට පස්සේ ගල් දෝනාව දිගේ ඇවිදගෙන ඇවිල්ලා අපිට ඉල්ලම හම්බුනාට පස්සේ එහෙම නැත්නම් වේන් එක හම්බුනාට පස්සේ ගලයි ඉල්ලමයි දෙකම එකට කඩාගෙන යන එකට කියනවා අපි මිම්රන් දෝනාවක් එහෙම නැත්නම් ඩ්‍රයිව් එකක් කියලා. ඔයාලා ආපු ක්‍රොස් කට් එකේදී බලන්න ඒකේ වහලයක් නෑ සම්පූර්ණ වහලක් ගහලා නෑනේ. මේ මිම්රන් දෝනාව එහෙම නැත්නම් ඩ්‍රයිව් එකේ මේකේ සම්පූර්ණ මේ වහලක් තියෙනවා. ඒ කියන්නේ ඒක අපේ අනිවාර්ය කාරණයක්. ඩ්‍රයිව් එකේදී අනිවාර්යෙන් අපි වහලයක් සවි කරගන්න ඕනේ. මේ වහලේ සවි කරගන්න මෙන්න මේ විදිහට එස්ටේට් ට්‍රේල්. ඒ කියන්නේ අපි කෝච්චි පාරවල් වල මේ අයින් කරන පීල් හරි එහෙම නැත්නම් ටිම්බර් ලොග් එකක් රවුන්ඩ් ලීයක් පාවිච්චි කරලා ඉවරලා ඒක අපි මේ ගලේ රඳවනවා අංකරයක් භාවිතා කරලා. මෙන්න මේ දින් මේ නව කම්බියක් මේකට අපි අංකරයක් කියන්නේ. ඔය කම්බියක් දෙපැත්තට හයි කරලා ඒ කියන්නේ ඩ්‍රිල් මැෂින් එකකින් බෙදලා ඉවරලා ඔය කම්බිය ගලට හයි කරනවා. ඊට පස්සේ ඒක මත තමයි මේ එස්ටේට් ට්‍රේල් එක හෝ එහෙම නැත්නම් ටිම්බර් ලොග් එකක් එහෙම නැත්නම් රවුන්ඩ් ලීයක් තියන්නේ. කියලා ඒකට මේ ප්ලෑන්ක් අතුරනවා. එහෙම නැත්නම් මේ ලෑලි තට්ටුවක් අතුර ගන්නවා. මේ විදිහට තමයි වහලයක් හදන්නේ. ඒතර අපේ අනිවාර්යෙන් ඩ්‍රයිව් එකේදී වහලයක් තියෙන්න ඕන. අපේ කිසිම සේවක මහත්තයෙක් වහලයක් නැතුව වැඩ කරන්නේ නැහැ. ඒතර මේ ඩ්‍රයිව් එක ওই පැත්තටත් තියෙනවා මේ පිටිපස්සටත්. ඒ පැත්තට පිටියක් දාලා වහලා දිනවා. මොකද කැණීම් කටයුතු කිසිම දෙයක් ඒ පැත්තේ සිදු කරන්නේ නැති නිසා දැනට. ඊට පස්සේ ඔයාලට අර මහත්තයා ප්‍රසන්ටේෂන් එකේදී කියන්නේදී අපේ කැණීම් සිදු කරන ආකාරය උඩ අතර කඩාගෙන එන ගමන් පුරවගෙන එන එක. ඕවර්හෑන්ඩ් කට් ඇන්ඩ් ෆිල් මයිනින් මෙතඩ් එක කියන එක. ඒතර මේ වගේ ඩ්‍රයිව් එකක් ගිහිල්ලා ඉවරලා මේකේ සුදුසු ස්ථාන දෙකකින් මීටර 60ක් දුරින් ආසන්න වශයෙන් ඉල්ලමයි ගලයි දෙකම කඩාගෙන පහළට බහිනවා මීටර 30ක් හෝ 60ක්. ඒ බහින එකට අපි කියනවා ඒ වලට වින්ස් එකක් එහෙම නැත්නම් දුරුවක් කියලා. ඒ දෙක බැහැලි කරලා ඒ දෙකත් මීටර 30ක් යටින් හරි මීටර 60ක් යටින් හරි ඒ දෙක යටින් සම්බන්ධ කරනවා මේ වගේම මිනුම් දෝනා වගේ එහෙම නැත්නම් ඩ්‍රයිව් එකේ. ඒ සම්බන්ධ කරාට පස්සේ අපිට හදනවා 60ක් දිග 30ක් උස හෝ 60ක් උස බ්ලොක් එකක්. ඒක තමයි යට ඉඳන් උඩට කඩාගෙන එන්නේ. එතකොට අපි ඩ්‍රයිව් එකේදී මම කලින් කිව්වා වගේ මේ වගේ වහලයක් තියෙනවා අනිවාර්යයෙන්. එතකොට අපි අර යටට වලවල් දෙක බැහැලි කරලා මේ වගේ ගියාට පස්සේ මේ වගේ වහලයක් ඒකෙත් තියෙනවා.